ගේම් එක. ඉතින් අපිට වැඩි කතාවක් නැතුව යම් මොකද මේකේ මොකුත් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් 1යි 2යි බැලුවේ නැත්තම් ගිහිල්ලා බලන්න. හරි යන්නේ ඔයගොල්ලන්ට මතක ඇති දෙකේදී අපි අන්තිමට අරයට ස්ලීපින් පිල්ස් දෙන්න ගිහිල්ලා මේ ඌට අවුනා ස්ලීපින් පිල්ස් දැම්මා කියලා. ඊපස්සේ අන්තිමට මාවයි යාළුවවයි කැලෑවේ කොයිද එක්කන් ගියා. අන්තිමට මුහුණක් තමයි පෙන්නුවේ. දෙවෙනි එකේ වගේම මුලින් පළවෙනි එකේ මේ මොකක් හරි සීන් එකක් වගේ එකක් පෙන්නුවා. දැන් තුන්වෙනි එකේ එකේ දෙකේ සීන් තමයි පෙන්වන්නේ කැසට් එකකින් දාලා. මේක බලලම අපි ගේම් එක ස්ටාර්ට් කරමු යාළුවනේ. මේකෙත් මාර ටාස්ක් ගොඩක් කරන්න තියෙනවා යාළුවනේ. අපි කරලම් බලමු ගේම් එක හොඳයිද නරකයිද කියලා. මේක තමයි දෙවෙනි එකේ කෑල්ලක්. මේක ඔයගොල්ලන්ට මතක ඇති මේ සීන් එක. මේක තමයි යාළුවනේ දෙවෙනි එකේ අන්තිම ස්කේන් එක. මෙතනින් තමයි අන්තිමට to be continue කියලා වැටුනේ. හරියනේ අපි වැඩි කතාවක් නැතුව ගේම් එකටම ගිහිල්ලා බලමු මොනවා වෙයිද කියලා. හරි යාළුවනේ පටන් ගත්ත ගමන් පොඩි කතාවක් තියෙනවා. ඒකත් අපි බලලම යමුකෝ. කෙල්ලගේ කකුල තුවාල වෙලා තියෙන්නේ. ඔයාලට මතක ඇති යාළුවනේ දෙවෙනි එකේ අපි සමන්ත එක්ක කතා කරද්දි එයාගේ කකුලේ දංගලක් ගහලා තිබ්බේ. දංගල ගහලා තිබ්බ නිසා එයාගේ කකුල ටිකක් තුවාල වෙලාද කොයිද? අපි ඒකටත් මම හිතන්නේ පොඩ්ඩක් මම හිතන්නේ මොකක් හරි කරන්න ඕනේ ඒකටත්. හරි යාළුවනේ මං කියනවා ඔයගොල්ලන්ට 1යි 2යි බලන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් ගනි ඔයගොල්ලන් මොකද්ද මේ සීන් එක කියලා. එහෙනම් මං සද්දේ වැඩි කරගන්න. අපිට යාළුවනේ මේකේ සිම්බල් ටිකක් හොයන්න තියෙනවා. සිම්බල් ටික ෆොටෝ ගාලා මේ සමන්තර දෙන්න ඕනේ. මේ කැමරකින් තමයි සිම්බල් ටික ෆොටෝ ගා ගන්න ඕනේ. හරි යාළුවනේ. දැන් පටන් ගනිමු හිතන ගේම් එක. හරිනම් අපි ඉස්සරහටම ගේම් එක ප්ලේ කරන් යමු. මේකේ ග්‍රැෆික්ස් මාරම ලස්සන යාළුවනේ. හරි යාළුවනේ මේ පැත්තට ගිහලා බලමු. මේ මොනවද යාළුවනේ? මේ නිකන් අර ඔයාලා ෆිල්ම් වල පෝස්ටර් ගාලා තියෙන ඒ වගේ. මේ මෙඩිකල් එකේ ට්‍රැඩිෂනල් මෙඩිසින්. ඒක ලිස්ට් එකක් ආවා. හරිනම් මේකේ තව පොඩි දෙයක් තමයි මේකේ දොරවකට පස්සේ ලොක් වෙනවා ඉබේටම. හරියනේ බලන්න. මැසේජ් දෙකක් ඇවිල්ලා තියෙනවා ටොම්ට. මේ පළවෙනි මැසේජ් එක. මේ මැසේජ් එක වෙලා තියෙන්නේ ටොම්ගේ අම්මා. Yes, Mom, I am fine. Thanks for asking. I've just been running around from a serial killer for the past 2 days. කියන විස්තරේ මේ දවස් දෙකක ඉඳන් සීරියල් කෙනෙක් මෙයාගේ පස්සෙන් බන්නනලු. දැන් මේ දෙවෙනි මැසේජ් එක. යාළුවනේ අපිට මේකේ යාළුවෙකුත් බේරගන්න තියෙනවා. මේක දාලා තියෙන්නේ ඒ යාළුවගේ නම රැල්ප් යන්නේ. රැල්ප්ගේ අම්මා තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. හරි යාළුවනේ දැන් අපිට යාළුවෙක්වත් බේරගන්න තියෙනවා. හරි යාළුවනේ දැන් අපි යම් මේකේ යටට. මේකේ යටට යන් යාළුවනේ. මේ ලිස්ට් එක යාළුවනේ අපි දැනට මේක දාගමු. මේක යාළුවනේ මේ ලිස්ට් එක මේකට දාගෙන අපේ කිඩ්නැපර් ඒ කියන්නේ එයාගේ නම ඊතන්. මං එයාට ඊතන් කියලා කතා කරන්න. ඊතන්ට උගුලක් හදාගන්න තමයි අපි දැන් මේ යන්නේ. හරිද? මේ ඉන්නේ යාළුවනේ අපි ෆාම් එකේ කොල්ලගේ කාමරේ තමයි ගෙදර ඉන්නේ. කොල්ලගේ ගෙදර. මේ ඔටෝමැටිකලි හැදෙනවනේ ඒක. ඔව්. උගුළු 10ක් ඔයාලට පේන එක දකුණු පැත්තේ තියෙනවා. මෙතන මොකුත් නෑ. මෙතනත් මොකුත් නෑ. යාළුවනේ දැන් තමයි ඊතන් එන්නේ. ෆාම් එකට දැන් තමයි එන්නේ. ඉස්සලා හිටියේ නැද්ද කොයිද මම හිතන්නේ. කතා කරනවා ටොම් කියලා.
හරි යාළුවනේ අපි ෂේප් යමු. ෂේප් එකේ යමු. මේ වැත්තේ මොනවද චෙක් කරගෙන ෆියුස් එක තියෙනවා යාළුවනේ. No horror game. ෆියුස් එක අපිට ඉස්සරහට දමා යාළුවනේ ඕනේ. ෆියුස් එකත් නිකම්ම බයිසිකල් බාස් එකකට දාගෙන යමු. එතකොට අපිට වාසීනේ. අපි යාළුවනේ ඊට පස්සේ යමු ලෙයා වලට. 1යි 2යි වගේ මේ වගේ පෙන්වෙන්නේ නෑනේ. හරියනේ අපි ලෙයා වලටත් ආවා. ඔයාලට පේනවද මැප් එකත් වෙනස් වෙලා තියෙනවා. ආහා I can't do what you asked me to do in time. ඔයාලට කියන්න තියෙන යාළුවනේ හොරර් ටේල් 3 වෙනි එකේ හරිම නම හොරර් ටේල් 3 The Witch. කියන්නේ The Witch කියන්නේ මේ මායාකාරයද කොයිද? මේ මායා මේ ඊතන් කියනවා මට මේකද කරන්න බෑ. එම් කියලා මායාකාරී කියනවා ඔයා දුක් වෙන්න එපා පුතා. අපි දෙන්නම් මේක කරමු කියලා. ඊතන්ගේ මායාකාරී ඊතන්ගේ තාත්තා වල්ලලා ඉන්නේ. තාත්තව හිර කරගෙන ඉන්නේ. ඊතන් ඒක නිසා තමයි මෙයාගේ තාත්තා බේර ගන්න ඕන නිසා ළමයින්ව පෑරගෙන ගල් කරන්නේ. හරිම මූණ යනුනේ. උට ඉලෙක්ට්‍රෝ බලයක් දුන්නානේ. විදුලි බලයක් දුන්නා උට. එහෙනම් යනුනේ මේ ගේම් එක නම් ලේසි වෙන්නේ නැහැ උත් එක්ක. උට මොකද විදුලි බලයකුත් තියෙනවා. විදුලි බලයකුත් තියෙනවා එන උටනේ. මාස්ක් එකත් අලුත් වෙලා යාළුවනේ. මාස්ක් එකත් පට්ට ලස්සනයි. කලින් තිබ්බට වඩා මාස්ක් එකත් අලුත් වෙලා. පට්ට ලස්සනයි මාස්ක් එක. අපිට මේකේ උකුළු දාන්න පුළුවන්. Now he goes like a lecturer. අපි මෙතන චෙක් කරගෙන යමු. I made cheat codes to මෙතන do මොකුත් it. නෑ. Sam, do you copy? Are you තාම වෝකි ටෝකි දෙක තියෙනවනේ. මෙතන මොකුත් නෑ. කාඩ්බෝඩ් දැම්ම ඕනේ නෑ නේද? අපි ගාව තියෙනවනේ මේවා. did something that you මොනවාද? මේවා මොනවාද ඒකට කියන්නේ? වයල් එක තියෙනවා. වයල් එකක් ඕනේ ඉස්සරහට. මෙතන මොකුත් තියෙනවද නෑනේ. It looks like they're planning something. උගුළු තියෙනවනේ අපි ගාව දැනට කාඩ්බෝඩ් ඕනේ නෑ. ආයෙත් මෙතන සිම්බල් එකක් තියෙනවා. සිම්බල් කියන්නේ මෙව්වට අපි ෆොටෝ එකක් ගාගමු. තොලන අපි සිම්බල් 7න් එකක් ෆවුන්ඩ් කරගත්තා. අපිට තව 6ක් මේ හොයාගන්න තියෙනවා. මෙතන මොනවද තියෙන්නේ? ස්ටීල් කේබල් එකක් ඕනේ. ස්ටීල් කේබල් එකත් අපි අරන් යමු. අපිට හොඳයි නේද? එතකොට මේ මේකත් දාගෙන ස්ටීල් කේබල් එක තරන් යමු යාළුවනේ අපි. Roger that. Looks like the Steel police cable. force, remember, are on a hold for අපි now. තව චෙක් පාරක් දාන්න. ඕ මෙතන ඉන්නවා. දැක්කා. All right then. I'm off for the simple. මේ පැත්තේ අපි ෂෙනි ගියා. මාරු යමු. උඩ මේ හයියෙන් දුවන් එන්නත් පුළුවන් ෆ්ලෑෂ් වගේ. දැක්කේ නෑ අපි මේ පැත්තෙන් හිමීට නැවිලා යනවා. ඔය හදිස්සි නෑ. දැක්කනේ. මේ කරන්ට් වල වැදුනොත් යන්නේ මැරෙන්නේ නෑ. අර අමුතුවට අර මේ මොනවද කලන්තයක් හැදිලා එහෙම සීන් එකක් එනවා. ෆියුස් එක අපි දැනට මෙතනින් දාගමු. හරිද? මෙතන මේක ඇතුලේ බලමු මොනවද තියෙනවද කියලා. ඉස්සෙල්ලා අපි යාළුවනේ කෙල්ලේ කකුල තුවාලලා තිබ්බනේ. එයාට බැන්ඩේජ් එකක් හදන්න තියෙන බැන්ඩේජ් එක ඉස්සෙල්ලා කරලෙමු. මේ මොකද? ටේප් නම් වැඩක් නෑ යාළුවනේ. අපිට මේ බැන්ඩේජ් එක ඕනේ නවා කෙල්ලගේ මේකට Sorry, I needed more. සෑම්ගේ තුවාලට බැන්ඩේජ් එක ඕනේ නවා. බැන්ඩේජ් අපි ටක් ගාලා ෂෙනි ගියා. මේ පැත්තේ චෙක් කරගෙන යන්කෝ. එතකොට අපිට වාසීනේ. මෙතන මොකුත් නෑ. මේක උඩ මොනවද තියෙනවද බලන්න. මෙතනත් නෑ. මෙතනත් මොකුත් නෑ. අර මේ පැත්තට ගිහලා බලමු. මෙතනත් මොකුත් නෑ. ගඩොල් නම් තියෙනවා. අර ඔය කටහඬක් නැගෙන අපි ටක් ගාලා යන්කෝ ෂෙනික. මෙතන මේ පැත්තේ කොයිද ඉන්නේ? ටක් ගාලා. අපි යන් යන්නේ ෆොරස්ට් වල. ඒ කියන්නේ කැලෑවට යන්න. කැලෑවට ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා. හරියන්නේ අපි ෆොරෙස්ට් වලට ආවා. බලමු මොනවද එන්නේ කියලා. අපිට තව එක බඩුවක් ඩ්‍රොප් කරලා අපිට තියෙන යාළුවනේ අපිට තියෙන යාළුවනේ පොඩි අර කියන්නේ මේ පාසි වගේ පොඩි බේතක් ගන්න තියෙනවා. ඒක හිටපු ගමන් මේ ගහේ තියෙනවා. අරු යන්නේ නම් ඒ පැත්තට හිටපු ගමන් අර ගහේ තියෙනවා. ඒ තියෙන්නේ මේ ගහේ තමයි තියෙන්නේ. ටක් ගාලා මෝස් කැල්ල ගමු. ඒකේ නම මෝස්. හරිද? Does moss really always grow in the woods? දැක්කා. මෝස් කැල්ල අරගෙන අපි මේකට දාලා
බලමු තාම මොනවද තියෙනවද කියලා මේ සර්ච් පාරක් දාලෙමු. මේ මොනවද? මේව නම් ඕනේ නැහැ. උගුරු වලට ඕනේ වනේ මේ පැත්තෙන් ගිහිල්ලා මෙතන තියෙනවා මොකුත් නැහැ. මේකෙත් නැහැ. අරන මෙතන සිම්බල් එකක් තියෙනවා. මේකත් ෆොටෝ එකක් ගහගෙන යමු. උඩ අපිට 7න් 2ක් හරි. එතකොට අපිට තව 5යි හොයාගන්න ඕනේ. Find a couple more. I can make an exhibition. අපි මේ පඩිපෙළ උඩට ටිකක් ගිහලා බලමු මොනවද තියෙනවද කියලා. අර උණන් උඩට එන්න වගේ. මෙතන මොකුත් නැහැ. ආරු එනවා. අපි මේ පැත්තට යන්කෝ. මෙතනත් මොකුත් නැහැ යාළුවනේ මේ There's that noise again. හරුගේ සද්දය නම් ඇහෙනවා. අර ඉන්නේ අපි පිටිපස්සෙන් තමයි ආවිලා තියෙන්නේ. අපි සේපේ මේ පැත්තෙන් යන්කෝ. පග්ගාල ගිහිල්ලා එතකොට අපිට ඕනේ ඇල්කොහොල් බෝතලේ. අපි යන්නේ කුණු කානුවට. ඒ කියන්නේ සර්වර් වලට. අතන අපේ රැල්ප් කියන යාළුවා ඉන්නේ කුණු කානුවේ. හරිනේ අපි කුණු කානුවටත් ආවා, සේව් වලටත් ආවා. සර්වර් වලට යන්. මේ මොකද්ද? Here's a hat of the sheriff. හරි හරිනේ. රැල්ප්ගේ Well, at least he didn't තාත්තා get ෂෙරිෆ් කෙනෙක්. ඒ කියන්නේ පොලිසිය කෙනෙක්. හරිද? ඒ තාත්තගේ තොප්පිය දාගෙන මූ රස්තිය අදු ගන්නවා කියලා තමයි කෙනා අර ඉන්නේ කොල්ලා. හරි යාළුවනේ. අනන මම ඔයාලට කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දාන්න. you like a big pile of නොටිෆිකේෂන් බටන් එකට ගහන්න යන්නේ පයින් පාරක් විසික් වෙන්න. Have you got any jam? Of course not. Where from? Never mind. How did you end up කියනවා මං here? ඔයා බේර ගන්නම් කියලා. ඔයා කොහමද Chasing me. I was running on ඔයා කොහමද මෙතනට ආවේ කියලා අහනවා කාණු කුණු කාණුවට. දැන් මූ විස්තරේ කියනවා රැල්ප් Good thing that විස්තරේ I කියනවා. fell into the water. ඒ කියන්නේ ඊතන් මෙයාගේ පස්සෙම තැවිලා තිනවා. මූ කියනවා මාස්ක් එකක් දාගත්ත එක්කෙනෙක් මගේ පස්සෙන් ආවා. මං දුවලා ගියාම අර උඩ තියෙන මේ කඩාගෙන මම මේ වතුරට වැටුණා. ඊට පස්සේ මම මෙතන තමයි හිර වුනේ I got කියලා. the jam already. උන්ට බඩගිනි So is ඉලුද there no way out? You see that big door? අපිට එතකොට මේ දොරෙන් තමයි මෙව ගන්න තියෙන්නේ. Impossible to open. කොල්ල We need රැල්ප්. to find a way to remove the එතකොට මේ වතුර ටික අයින් වෙන්න ඕනේ. අපිට ගොඩක් Get me out of here. I'm ටාස්ක් hungry. කරන්න තියෙනවා. මේ කොල්ලට බඩගිනිලු. මූ කියනවා මාව බේරගත්තොත් මේ ටොම් ඔයාට මට රතු පාට කාර්යයක් දෙනවා. I'll try to help. මේ ටොම් කියනවා මට රතු පාට කාර්යයක් නම් ඕනේ නැහැ. මං ඔයාව බේරගන්නම්. Love washing dishes. හරි යාළුවනේ මේ පැත්තට ගිහලා බලමු මොනවද තියෙනවද කියලා. මේ තියෙන යාළුවනේ ඇල්කොහොල් බෝතලේ තමයි අපිට ඕනේ උනේ. හරිද? It's too early එතකොට to try this, but it can't be used for making the අපි healing මේ bandage. බඩු තුන දාලා යන්. හරිද? The basket is already full. මේක වැල් එක ඕනෙත් මේ කුණු කානුවට තමා. අපි මේ වැල් එකත් මෙතනම දාලා එතකොට අපි ලේසියිනේ. අපි යන්න ඕනේ දැන් ෆාම් එක. ෆාම් ගිහිල්ලා යාළුවගේ බැන්ඩේජ් එක හදලා සෑම්ගේ බැන්ඩේජ් එක හදලා සෑම්ට දාලා මෙමු. හරියනේ අපි ෆාම් වලට තාව අපි ශෙනික මේ බැන්ඩේජ් එක හදලෙමු කෙල්ලගේ My father always යාළුවගේ loved Hagrid, සෑම්ගේ. but I'm not my father. අපි මේ බඩු ටික මේන් දාගෙන යනවා. එතකොට අපිට ලේසියිනේ. මේන් දාගත්තා. අපිට බැන්ඩේජ් එක අරන් මෙතනින් දාගත්තා. ඊට අපිට ගන්න තියෙන්නේ මෝස් කෑල්ල. ඒ කියන්නේ කොළ පාට මේ පාසි වගේ යාළුවනේ එක. එකක් ඕනේ. හරිද? එතකොට ඊතන් මේ උඩට එන්නේ නැහැ. හරිද? අන්න පල්ලෙහාට එනවා. හරිද? පල්ලෙහාට එන්නේ මේ හරියින්. හරිද? මේ හරියෙන් තමයි එන්නේ. දැන් අපි ටක් ගාලා බැන්ඩේජ් එක හදලෙමු. බැන්ඩේජ් එක හදන්න මේ ලිස්ට් එක මාරු කරගන්න ඕනේ. හරි කෝකෝ හරි. මෝස් කෑල්ල දාන්න ඕනේ මෙතනට. ඊට බැන්ඩේජ් එක දාන්න ඕනේ මෙතනට. ඇල්කොහොල් බෝතලේ දාන්න ඕනේ අනිත් පැත්තට. ඊට බැන්ඩේජ් එක නම් හැදෙනවා දැන්. දැන් හැදෙයි. හරි දැන් බැන්ඩේජ් එක නම් හැදෙන යාළුවනේ ඔටෝම. අස ගිහිල්ලා බැන්ඩේජ් එක දාන්න තමයි තියෙන්නේ යාළුවට. බැන්ඩේජ් එක දාමු. The ambulance is on its way. බැන්ඩේජ් එක ගිහිල්ලා දාමු යාළුවනේ කෙල්ලට. Maybe we should check these දොරවල් posters වාලම again. යන්. You never know what you're gonna find.
හරි යාළුවනේ බෑන්ඩ් එක දාමු මෙතන බෑන්ඩේජ් එක දාමු මෙතනත් පොඩි කතා බහක් නම් යනවා මම හිතන්නේ. Young lady, very soon you will be healthy and will be able to get into trouble with renewed vigor, run away from a killer, kidnapper, or knock him out with a single blow of a shovel. What a funny guy. Dear patient, don't disturb the doctor. The operation may not go as planned. අද යාළුවනේ Dear subscribe patient, කරන්න huh? like උත් කරන්න every comment patient is comment important to comment me, දාන්න but යාළුවනේ you මං especially. හැමෝටම comment වලට reply කරනවා. Okay, done. Are you feeling better? හරි යාළුවනේ දැන් Yes. කෙල්ල ටිකක් හොඳයිලු. That does feel better. Thank you very much, Dr. Tom. හරි You can get hurt one more time, and I'll fix you up again. ටක් ගාලා No කතාව way. ඉවරුනෙත් නෑ යාළුවනේ. You can simply වීඩියෝ එකක් take දීප් care of වෙනවානේ me මේගොල්ලන් කතාවට. without any injuries, wounds, or killers. Stranger Ghosts අර මේ Okay, I gotta go. There's still Poster so much දෙකද? to do, but I'll definitely be back to see you රම්බෝ later, කියන එක dear රැන්ඩලු. patient. Great. But instead of an x-ray of my leg, Hmm? bring me photos of those symbols we සිම්බල් need to ටිකත් deal අපිට with. ගහගන්න The තියෙනවානේ doctor අපි works part-time as a දැනටත් දෙකයි photographer. මේ Oh, well, හොයාගෙන it තියෙන්නේ happens. අපිට තව පහක් Don't miss හොයාගන්න me. තියෙනවා. I'll be back soon. එහෙනම් අපි ටක් ගාලා ගේම් එක ගහමු. දැන් එතකොට අපි යාළුවාගේ වැඩ ඉවරයි. These posters seem to have එතකොට interesting අපිට තව stuff. ගොඩක් We තියෙනවා. should take a closer look at වැඩ them. ටාස්ක් කරන්න ගොඩක් තියෙනවා. එහෙනම් අපි ෂේපේ එළියට යන්. යම් මේ පැත්තට. අපි කොහෙටද යන්නේ? අපි යමු සර්කස් වලට. සර්කස් එකට යනවද නැත්නම් සර්කස් එකට නෙමෙයි. අපි යන්න ඕනේ යාළුවනේ. හරිනම් ෆියුස් එක දැම්ම කොයිද? ෆියුස් එක දාපු තැනට තමයි යන්න ඕනේ. ෆියුස් එක ඕනේ මේ සර්කස් එකට තමයි යනකොට මේ අපි මේ මොනවාරි බඩු තියෙනවා නම් චෙක් කරගෙන ගිහිල්ලා යන්කෝ. මේ මොකද්ද මේ බෝලේ වැඩක් නැහැ. හරිද? එතන මොකක් කරේ දිලිසෙනවා. කියත අපිට ඕනේ. I hope දැනට we'll අපි be කියත able to අරන් do යන් something කියත useful ඕනේ and not කැලෑවට. participating in a horror show. අපි ගිහිල්ලා යන් ෆොරෙස්ට් වල. මම හිතන්නේ ෆොරෙස්ට් වල තමා අපි මේක ඩ්‍රොප් කරේ. හරියන අපි කියතෙත් වැඩේ කරගෙනම මේ ෆියුස් එක නෑ. මේතන තියෙන ස්ටිල් කේබල් එක. හරි දැනට අපි මේක කරන් යන්කෝ. හරි. කියත අරන් යාළුවනේ අපිට කරන්න තියෙන්නේ මේ කාපාට ගහ කපලා දාන්න. හරිද? ඔන්න මේ චර්ච් වගේ කෑල්ල කැඩෙනවා. හරිද? ඔන්න You're අපි completely grounded. දැන් මේක ඇතුළට යමු. මෙතනත් මොනවද තියෙනවද කියලා චෙක් කරගෙන යමුකෝ. මේ බෝලේ යන්නේ අපිට ඉස්සරහට ඕනේ. මේ බෝලෙත් අරන් That's යමු. a bit of a weak grip you've මම got හිතන්නේ there, මගේ Mrs. මතක හැටියට මෙතනත් සිම්බල් එකක් statue. තියෙනවා. මේකේ පිටිපස්සේ මම හිතන්නේ. ඔව් මේකේ පිටිපස්සේ මේකත් දාන්න. එතකොට අපි තුනක් හොයාගෙන අපිට තව One step closer to හතරක් solving the තියෙනවා හොයාගන්න. mystery. අර පැත්තෙන් එයි වගේ අපි මේ පැත්තෙන් ෂෙන් එක දාලා යන්කෝ. ස්ටිල් කේබලෙත් අරන් යන්න. ස්ටිල් කේබල තියෙනෙත් මෙතන. අරගෙන මේ ස්ටිල් කේබල් එක ස්ටිල් කේබල දාලා අපි යන් කුණු කානුවට. කුණු කානුවේ ගිහිල්ලා ස්ටිල් කේබල් වනේ කුණු කානුවට. එනෑනේ ස්ටිල් කේබල් අරන් අපි ඒ වැඩේ කරගමු. හරිද? ස්ටිල් කේබල් අරන් යන්. අපි මේ පැත්තට තමයි යන්න තියෙන ස්ටිල් කේබල් එක අරගෙන මේ පැත්තට යන්. Life shows where you are. You can't hide from me. මු මෙතනටත් ආවා යාළුවනේ. Crawling through the vents. මේ I පැත්තට practiced ගිහිල්ලා it යමු. already, but it didn't stink this bad in සම්මානක් තියෙනවා අතන. school. මෙතන සිම්බල් එකක් තියෙන්න ඕනේ මේ. ඔව් සිම්බල් එකක් තියෙනවා. අපි ඩක් ගාලා මේකත් ෆොටෝ එකක් ගන්න. උඩ අපි 4ක් හොයාගෙන Smile for the camera, Mr. Symbol. අපි මේක ස්ටිල් කේබලේ මේකට දා ගන්න ඕනේ. හරිද? Unless I want to get දැන් මේ sliced බලන්න up මම like a මෙතන මොනවද potato. තියෙනවද කියලා. මෙතන මුකුත් නෑ යාළුවනේ. හරිද? මෙතන පොඩි බඩුවක් ගන්න තියෙනවා. හරිද? මේ බඩුවත් අරගෙන මේක උඩට තමයි යන්න තියෙන්නේ. හරිද? අපි දැන් ඉන්නේ යාළුවනේ පොළවේ යට. ඔයාලට තේරෙනවනේ.
මේ ගන් පවුඩර එක ඕනේ අපිට අර දයාලුනේ Sounds like මේ the beginning කරන් of a යන් story අපි that ends in a hospital. බයිස්කලේ ළඟට අවුරු වෙයිද දන්නේ නෑනේ යංගෝ ඕන දෙයක් වෙන්න කියලා අර යන්නේ අයියෝ කරන්ටයක් දාලා ගිහිල්ලා තියෙන්නේ මේ පැත්තේ මීටයක් ඒත් දන්නේ ආයෙමත් ඇරිලා ඕ අම්බෝ හොඳ වෙලාට උන් නිකන් වෙට්ටුවක් දැම්මා ගියානේ මෙහෙට ගියා ආයෙ මූ මේ පැත්තට ගියප එක මේ පැත්තට ගියා ඕහෝ මෙතන ඉන්නවා මං කිව්වේ ඕ තව චුට්ටින් අල්ල ගන්න දැන් ඔන්න බලන්න මෙතනට කරන්ට් එක දාලා යයි උන්ට අස්සවල වලට එන්න බෑනේ නෑ දැම්මේ නෑනේ යන්නකෝ ආපාඩුවේ උඹ ටක් ගාලා සිනික මේ පවුඩර් එකත් අරන් යන් ගන් පවුඩර් එක මේ වැල් එක ඕනෙත් මෙතනටම තමා වැල් එකේ වැඩ අපි පස්ස කරන්නෙමු මේ අම්බානේ යන ෆියුස් එක දැම්මේ අපි ලෙයාවලනේ ලෙයා යම් ෆියුස් එක ගන්න ෆියුස් එක දැම්මේ ලෙයාවල මැප් එක ළඟ මතකයිනේ හරි යාළුවෝ අපි ෂෙනික ෆියුස් එකත් අරන් යම් මේ ෆියුස් එක මම හිතන්නේ මෙතන තමයි තියෙන්න ඕන කෝ ෆියුස් එක මෙතන මේ බඩු දෙකම ඕනේ මේ තුනම ඕනේ යාළුවනේ මේ සර්කස් වලට සර්කස් එකට ගිහලා මේ වැඩ තුන කරන් එමු වැඩේ කරන් එමු මේ වැඩේ කරලා අපිට ෆියුස් එක ඕනේ යාළුවනේ දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ෆියුස් එක අරන් යන්කෝ අපි ඉස්සරහට හරි යාළුවනේ මේ අරු වෙනවා මේ පැත්තෙන් අපි ෂෙනික මේ පැත්තෙන් දාලා මේ උඩින් යන් අපි මේ මොනවද තියෙනවද දන්නේ නැහැනේ උඩින් ගියාම මෙතන මොකොත් නැහැ යාළුවනේ මොනවා සුපර් ග්ලූ ඕනේ නැහැ යාළුවනේ අපි තාම මේකක් දැම්මේවත් නැහැ මේ උගුලක් දැම්මේවත් නැහැ අපි ෆියුස් එක ඕනේ යාළුවනේ ඒ මොකද්ද මේ කැසට් එක වැඩක් නැහැ මේක ඕනේ යාළුවනේ ෆියුස් එක මේක හරිද මේ ජෝකර් කට අරගන්න හරිද මේ රියර් එක අපි පල්ලයට දාමු හරිද ඊපස්සේ මේ කරන්ට් එක ගිහිල්ලා මේ ජෝකර්ගේ කට ඇරෙනවා හරිද Hooray, it worked! Even the clown got shot for the අයාළුවනේ magic. මෙතන තියෙනවා පොඩි බාන්ඩ් එකකුත් ඒ බාන්ඩ් එකත් අරන් යන්න හිටපු ගාන එක මෙතනක් තියෙනවා සම්මානක් තියෙනවා ගන්න I'm adding this to my collection. මෙතන තියෙයිද නෑ මෙතන නෑ නෑර පුටුට තමා තියෙන්න ඕනේ හරිද මෙතන නෑ අරු ඇතුළට එනවා වගේ මම හිතන ඉතින් ඒක නෑනේ අර පැත්තේ බලමු නිකමට බලන්න මෙතන නෑ මෙතනත් නෑනේ අරු ආවා ටක්ක උඩට යා මේ අරුත් නගිනවා ටක් ගාලා ෆොටෝ එක ගන්න ටක් ගාලා ෆොටෝ ගන්න හරි තව අපිට දෙකයි ෆවුන්ඩ් කරගන්න තියෙන්නේ අල්ලගත්තා ශ්‍රී අපරාධ මන් හරි යාළුවනේ අපේ එකලා F එකක් ඉවරයි It's like I've been in an මෙතන ස්කේප් වෙන්න තියෙන්නේ මේ බටේ කඩන්න තියෙන්නේ හරිද බටේ කඩන්න ඕනේ ඊට පස්සේ වතුර පීලා අපි එකපාරට මුඩට යනවා මං දන්නවනේ ඉතින් මේ උගේ අඩවිය තමයි ඉතින් මේක ලෙයා තමයි ඉතින් බලන්න මේ මෙතනින් ගිහිල්ලා අපි යමු සර්කස් එකේ තමයි අපි හිටියේ යන්කෝ සර්කස් එකට ගිහිල්ලා මේ බඩු දෙකත් අය එකපාරම අරන් යන්න උඩ අපිට ලේසියිනේ අරු හිටියේ නම් මේ කොයිද දන්නේ අපි කොහොම හරි අන්තිමට ෆොටෝ එකක් ගාගත්තා අන්තිමේදීම ෆොටෝ එක ගාගත්තට පස්සේ තමයි අරු අපි වැල්ලුවේ Aha! The cannonball's ready. But now මෙතන මොනවද තියනවද නෑ නැති වෙන්න බෑනේ යාළුවනේ නෝ බලන්න නනත් නෑනේ බලන්න මෙතන මොන කොයි හරි තියනවද කියලා මෙතනත් නෑනේ ඒ දොර වහලා මේක නැති වෙන්න විදියක් නෑනේ මාරු වෙනවා වගේ ආවා
කියලා කටගත්තේ නෑ. ඌ මැරෙන්නේ නෑ අප්පා. එනවා මේ තියෙන්නේ. Really? හරිනේ. If I find a hammer, I'll have to sing hymns and ශනිකයන් මේක ගී ඌ අයියෝ I feel like ස්ලෝ වුණා ස්ලෝ වෙනවා. superhero. අරු දැන් එයි එළියට. And slightly twisted. උට දැනෙන්නේ නෑ උනාට අපි අවුණා කියලා. අවුණා කියලා දැනෙන්නේ නෑ නිකන් අර ග්‍රැනි එකේ වගේ අර මේ දම් වලට වුණා වගේ. මේ ගන් පවුඩර් එකත් අපි අරන් යනවා. මේ ගන් පවුඩර් එක ඕනෙත් ඒක ඇතුළට දාන්න තමයි මේ අරු නෑනේ. අරු කෝ? අර අරු නගිනවා. අර උඩකට නැග්ගා මේ අපි යන්කෝ වැඩක් නෑනේ. That's it. ටක් ගාලා මේක අර බොක්ස් එක ගන්න ඕනේ අපිට කාලතුවක්කුවෙන් ගාලා. හරි. Lieutenant මේක Thomas තියනවාලුනේ මේ මලකඩ යවන මේ පොඩි ස්ප්‍රේ එකක්. මලකඩ යවන එක ඕනාලුනේ අපි යන්කෝ ඉස්සරහට මං කියන්නම් දැම්ම කියන්න ඕනේ නෑනේ. අපි ෂේපයන් මේ පැත්තට මේ පැත්තට ගිහිල්ලා මේකට දාගෙන අපි යම් යාළුවනේ සේවර් වලට. ඒ කියන්නේ කුණු කානුවට යන්න. කුණු කානුවට යන්න. අපි යන්න කුණු කානුවට. හරි යාළුවනේ අපිට වෑල් එකත් අරන් යන්න අපි. වෑල් එක අරන් අපි යන්න ඕනේ දැන් යාළුවනේ මේ පොළවේ යටට. වෑල් එකත් ගන්න ඕනේ මේකත් ගන්න ඕනේ. මොකක්ද දන්නවද මලකට යවන එක ඕනෙත් මේ පොළවේ යටේකට දාමු. හරිද? දැක්කේ නෑ. දැක්ක අයියෝ එන්නකො. උට අපි මේකත් දාමු. හරිද? දාලා කොහොමත් අවු වෙනවා. හරිද? අවුනට පස්සේ අපි ශනික මේ පැත්තෙන් යන්. හරිද? ශනික ගියාට පස්සේ මේ ටක් ගාලා මේ යටින් දාලා යන්. අරු තාම ගලව ගන්නවද කොයිද අරගෙන. අපි එකට දැම්මේ මොනවද? සුපර් ග්ලූයි කාඩ්බෝයි මොනක් හරි අර අල ජාතියක් ජෑම් වගේ මොකක් හරි ගන්නේ. හරි යන්න අපි මේක අරන් ගිහිල්ලා මේකට ඩ්‍රොප් කරගමු. ඒතර ලේසි අපිට යාළුවනේ. මේක බිමට වැටුනේ. ඔව් බිමට වැටුනේ. එනවා වගේ මෙතනට. හරි යන්කෝ අපි මොනාරි වෙන්න කියලා. බෑනේ නැත්තම් කරන්න. හරි යාළුවනේ අපි මේ පැත්තට යන්. කරන්ට් එක ඊතන් අර පැත්තේ ඉන්නේ. අර පැත්තට ගියා. ඔව් අර පැත්තට ගියා අපිට අග්ගලා මේ මලකඩ යවන එකත් අරන් ඉමු. මලකඩ යවන එක අරන් යටට යන්කෝ. කෝ මලකඩ යවන එක නෑ මේ දැක ඇත්තනේ මලකඩ යවන එක මේ තියෙන්නේ රස්ට් රිමූවර්. හරි අපි මේ පැත්තට ආයෙත් මෙතනට ඇවිල්ලාද නෑනේ. යන්කෝ. ඌ ආයේ මේ පැත්තට ගෙන්න ගන්න ඕනේ නැත්නම් අපිට යන්න බෑ අර පැත්තට. ඌ හිටපු ගමන් යටටත් යනවනේ අර පොළවේ යටට යනවනේ අපි. මෙතනත් සම්මානයක් තියෙන නිකමට අරන් යන්න මේ වඩා වැඩක් නෑ යාළුවනේ මං නිකන් ගන්නෙ. මේ අරු නෑ අර පැත්තේනේ. අයියෝ අර කැතුලේ ගියාද? බලන්න අර පැත්තේ ඉන්නවද කියලා. අරු නෑනේ. පොළවේ යටටවත් ගිහිල්ලත් දන්නේ නෑ. අපිට දැන් යාළුවනේ ඉස්සෙල්ලා අපි මේ මලකඩ යවාගෙන යමු. මලකඩ යවන්න ඕනේ මේකේ. හරිද? මේක හොඳට මලකඩ පිරිසිදු කරගමු. ඊට අපිට අග්ගලා ගිහිල්ලා මේ පොඩකින් වෑල් එක අරන් යමු. වෑල් එක ගත්තා. මෙහෙට ගියා. හරිද? මේ දොර ඇරුණානේ. මේකයිද මේ? මේ කොයිද යාළුවනේ මේ? Great, it's still working. හරි. අපිට මේක කෙටි පාරක් නේ. මරුනේ ඒක. අරු ඇවිල්ලත් දන්නේ මේක ඇතුළට. Suspicious. ඇවිල්ලා වගේ වෙන දුන් සමාවෙන්න ඉති කලබලයටනේ. අරු කොහොමද මෙතනට ගෙන්න ගන්නව නැත්තම් පල්ට ආගේද පට්ටාද නෝ. යන්නකෝ කරන්ට් එකක් දාලා යන්නේ නේ ඔයා.
බාන්න මේ ඉවරනකම් දැන් ඉන්න බෑ මේ පැත්තෙන් ගියොත් කොහොමත් කරන්ට් එක වදිනවා මේ පැත්තෙන් ගියොත් වදිනවා ඔව් දැන් නෑ ඒක නිවුණා අරු ඉන්නවද දන්නේ මේක දාගම යන්නේ මෙතනට හරියන්නේ මේකේ තියෙන විදිහට තමයි අපිට ගන්න තියෙන්නේ පළවෙනි එක රතු පාට හරිද රතු පාටකට අපි කරකවමු කරකෙව්වා එතකොට දෙවෙනි එක යන්නේ කහ දෙවෙනි එක කහ පාටකට හරි එතකොට තුන්වෙනි එක ආයමත් රතු හතරවෙනි එක කොළ පාටම තමයි තියෙන්නේ හරිද දැන් එක පාටම දැන් අර දුම වගේ තියෙන එක යයි හරිද හරි හරිද Now I can මේ move දුම on වගේ තියෙන එක යයි හරිද shrimp. මේ පැත්තට යන් යන්නේ හරිද මේකේ ඇතුලේ තියෙන්නේ භූමි තෙල් කෑන් එක විතරයි වෙන මොකුත්ම නැහැ හරිද භූමි තෙල් කෑන් එක මෙතනක් තියෙනවා ඊටපු ගම මෙදි හරිද එතකොට අපිට We've got to get gasoline somewhere. යන්න පුළුවන් තැන් දෙකක් තියෙන දැන් නම් වැඩක් නැහැ ඉතින් ඒකේ වලට කියලා දැන් මේක අස්සට එන්න ඕනේ නෑනේ මේ කැසට් එක නම් වැඩක් නැහැ මේ මෙතන මොනවාරි තිබ්බද නෑනේ යම්කෝ මෙතන මුකුත් නෑ මේ ලිවර් එක පල්ලෙහාට දාමු Right, it's still working. මේක අරන් ගිහිල්ලා අපිට ඕනේ භූමි තෙල් ටිකක් දාගන්න හරිද ඒත් අමුක් හරි බඩුවක් මිස් වුණා ආරු වෙනවත් එක්ක පට්ටව දෙන්නේ මෙතන නෑනේ මෙතන නෑ බලන්න මෙතන මොනවද තියෙනවද කියලා මොකට අපි චෙක් කරගෙන යමුකෝ එතකොට අපිට වාසියිනේ මෙතන මොනවද තිබ්බද නෑනේ මොකුත් තිබ්බේ නෑ හරි මෙතන මොකුත් නෑ තියෙනවා Grease. No, Now I'm grease, armed grease. And dangerous. Well, at least for all the jammed mechanisms. නිකමට අපි මම බැලුවේ නැත්තම් බැහැනේ කරන්න දාලා හිටපු ගමන් ඉතින් තියෙනවා ඒක වෙනම කතාවක් හිටපු ගමන් තියෙන්නේ ගොඩක්ම තියෙන්නේ මේක විතරයි මොනවාද භූමි තෙල් කෑන් එක විතරයි හරිද දැන් අපි යන් යාළුනේ කොයිටද දන්නවද කැලෑවට ගිහිල්ලා භූමි තෙල් ටිකක් පුරවන් ඉම භූමි තෙල් කෑන් එකට හරි යාළුනේ අපි කැලෑවට ගිහිල්ලා මේ දෑකැත්ත අරගෙන අපි අරුව මරමු කාවත් දන්නවද නෑ එම මරන්න බෑ නීති විරෝධී වැඩ එව්වා අපි මේ ගස්ටික් කපාගම් ඒවා නීති විරෝධී වැඩ ඔව්වා නීති විරෝධී වැඩ අපිට මේ හත්තු ටිකක් ඕන යාළුනේ මේ හත්තු ටිකක් තරන් යන්න එතකොට අපිට බඩු දෙකක් ගෙනියන්න බෑනේ ඒ නිසා මේ අරන් ගිහලා බාස්කට් එකට දාන්න භූමි තෙල් කෑන් එක අරන් මේට ඇවිල්ලා ආමත්ත මේට මෙතන කෙටි පාරක් මේ පැත්තෙන් යන්න අපිට ලේසියිනේ තව ගොඩක් යංකෝ අරු නෑ පේන්න මේ පැත්තෙන් දාලා නිකමට පුටුත් ඔය චෙක් කරන් එමු මේ බඩු එකම තැන තියෙන්නේ නෑනේ යාළුවනේ හිටපු ගම එතනක් තියෙන්න ඉඩ තියෙනවා පුටු උඩත් එහෙම තියෙන්න ඉඩ තියෙනවා මේ කරන් ගිහලා භූමි තෙල් ටිකක් දාන් එමු හරිද තේරුණානේ භූමි තෙල් ටිකක් දාන් එන්න තියෙන්නේ භූමි තෙල් කෑන් වලට භූමි තෙල් දාන්න තියෙන්නේ මොනවද දාන්නද යාළුවනේ අපි මේ පැත්තෙන් යන්කෝ බලන්න අරු මෙතනටත් එනවා මෙතනින් නේද පුරව ගන්න තියෙන්නේ නෑනේ අතනින් සමාවෙන්න මෙතනින් තමයි යාළුවනේ භූමි තෙල් පුරව ගන්න තියෙන්නේ මේක පිරෙනකම් අපි මොනවද තව තියෙනවද කියලා චෙක් කරන්න From a leaky tanker in a vacant නෝනත් වැඩේ තවත් ලේසියිනේ I hope not. මෙතන නෑ Or මොකද it'll ruin my relationship with Ralph's dad. හැලෙයිද නෑ අර යාළුවනේ අපි මේ පැත්තෙන් යන් ආවම අර හිටපු ගම මෙතනටත් එනවා තාම ඇවිල්ලා නෑ ඌ බලන්න වීඩියෝ එක ලයික් එකක් දෙන්න නැත්නම් ලයික් එකක් දාන්න අරු යනවා අපි මේ පැත්තෙන් යන්කෝ සෙනික හරි යාළුවනේ අපිට තව සිම්බල් දෙකයිනේ හොයාගන්න තියෙන්නේ ඔව් දෙකයිනේ
අර මේ පැත්තට දානය අර මේක අරගෙන අපි යමු මේ කුණු කානුවේ එතකොට අපි දැන් යාළුවෝ බේරගන්න තමයි යන්නේ කැන රැල්ප් හරියාලුනේ අපි දැන් මේ කොයිද කානුවටත් ආව යාළුනේ දැන් අපි යාළුනේ මේ මෙයා වේරකම අපේ යාළුවව මේ භූමිතලට ගිහිල්ලා මේකට දාන්න තියෙන්නේ ජෙනරේටරේට හරිද ඒක පාට මේ වතුර ටික බහිනවා කුණු වතුර ටික බහිනවා හරිද Hey, the water's receding. එතකොට මේ දොර අරින්න පුළුවන් ලේසියෙන් You're almost වතුර නෑනේ අරු නෑ පේන්න අපි ෂෙනික ගිහිල්ලා යාළුවෝ බේරගමු හරිද බේරගෙන ඉවරයි දැන් දොර අරින්න තමයි තියෙන්නේ අපෝ බදා ගන්න නම් එන්න එපා easy, buddy. ඔයා ගම ගඳයි ඔයා ගිහිල්ලා ඇඟ හොද ගන්න ඕනේ Time පුනේ for what you did. තන් අපිටත් ඔයා ලෙඩ හදාලා වෙනම ලෙඩක් හැදේ මුට මොකද කුණු කානු ඉඳලා කුණු අයියෝ About to eat. Yeah, I've already realized how මුට important. බඩගින් යාළුවට රැල්ප්ට බඩගින් I'm gonna go wash up, eat, and then I'll come back to you. And as promised, I'll bring my great car. More precise. රතු පාට කාරක අනිවාර්යෙන් දෙනවලු I don't need the car route. මෙයා කියනවා මට කාර් ඕනේ නෑ රැල්ප් Besides, මම we might බේරගත්තා not be able to find it. You know, there are all sorts of things happening in the cars Mm. these days. Carjackings, thefts, break-ins. Did someone steal my car? Well, no, you just never know. Anyway, come to my house after you're done with the shower. යාළුනේ It's a deal. ටොම්ගේ ඇඳුමත් වෙනස් වෙලා මොන මතක ඇති එකේ දෙකේ තිබ්බේ කා පාට ඇඳුමක් දැන් රතු පාට ඇඳුමක් කලින් එකට වඩා මේ ඇඳුම ටිකක් ලස්සනයි Give it to my father. යාළුනේ මේ I don't understand why. කොහමරි මේ අපේ ටොම් හදන්නේ කොහමරි මන්තරේ චප කරලා යාළුවා මේ සොරි මායාකාරයව පරද්දන්න තමා මායාකාරයකින් පරද්දලා මෙයාගේ යාළුවෝ ටිකත් බේරගෙන ඊතන්ගේ තාත්තවත් බේරගෙන ඊතන්වත් හොඳ කරන්න තමයි යන්නේ දැන් ඒකට මන්තරේ චප කරන සිම්බල් ටිකක් ඕනේ යනුනේ සිම්බල් එකේ සිම්බල් පොතත් හොයාගන්න තමයි තිබ්බේ හරිද සිම්බල් එකේ පොත තිබ්බෙත් මේක ඇතුලේ කොහමරි රැල්ප් අපිට සිම්බල් පොත අරන් මේ කොහමරි ඒක මේ අරන් අපිට දුන්නා හරිද එතකොට සිම්බල් 6ක් අපිට සෙලෙක්ට් වෙනවා හරිද සිම්බල් ටික එකතු කරගත්තට පස්සේ අපි මන්ත්‍රය ජප කරලා Boom! Another මෙයාට mysterious symbol. මායාකාරයව පරද්දන්න තමයි යන්නේ මම බලන එකපාරටම දොර යවුණාද කියලා බලද්දි නෑ මම වැරදි පැත්ත කරන්න කියලා තියෙන්නේ අයාලනේ මේ අපිට තව සිම්බල් එකයි හොයාගන්න තියෙන්නේ අයියෝ දැක්කි නෑනි දැක්කි හරියාලනේ අපේ තව එක ලයිෆ් එකක් ඉවරයි My neck's gonna be sore පොත for a වැටුණා week. අතන මේ ගල අරගෙන ගාමුවට මේකට කරන් බොක්ස් එකට පස්සේ ඩෝම් පටෝම් කියලා මේ කරන්ට් එක නැති තියෙනවා ශෙනිකයා පළවෙනි එකේ තිබ්බිටිය හවස් වෙලා හරිද දෙවෙනි එකේ තිබ්බේ රෑ වෙලා තුන්වෙනි එකේ තියෙන්නේ උදේ වෙලා ඊපස්සේ හතරවෙනි එකේ මොනවා වෙයිද දන්නේ නැහැ හතරක් එයිද දන්නේ නැහැ අපි යන්න ඕනේ ආයෙ කුණු කාණ්ඩ මොකද මේ පොත එතන වැටුණා අර යාළුවනේ ටක් ගාලා කුණු කාණුවේ තියෙන පොත අරන් එමු නැත්නම් එතකොට අපිට අවාසීනේ කෝ පොත මේ හරිය තමයි වැටුනේ යාළුවනේ ඔයාලට මතක ඇති මේ තියෙන ටක් හරි එතකොට මෙතන තියෙන අපි යමු කොහෙද සර්කස් එකේ තමයි දැන් ටික වැඩිපුරම වැඩ තියෙන්නේ අර ටක් ගාලා අපි සර්කස් එකට ගිහිල්ලා අපි අරන් යන්න ඕන ග්‍රීස් එක යාළුවනේ ග්‍රීස් එක අරන් යනකොට මං කියන්නම් කතාව මොකද්ද කියලා හරියාන අපිට ටක් ගාලා වීඩියෝ එකක් දෙක්කේ මේ කියන්නේ මම හිතන්නේ මේක ඇතුළට යන්න යාළුවනේ මේක ඇතුළේ තියෙනවනේ ෂීපර් එකක් හරිද ඒ ෂීපර් එකට මොලකඩ කාලා ඒක මේ ෂීපර් එකක් කැඩලා තින්නේ මේක තමයි ඒ ෂීපර් එක මේක ටක් ගාලා ග්‍රීස් ගාලා Grease in this. කොහමද අරගන්න තමයි තියෙන්නේ In action. It's not magic. මේක තමයි යාළුවනේ අන්තිම සිම්බල් එක තියෙන්නේ සිම්බල් එකත් අරන් යන් අපි සිම්බල් එක අරන් ගිහිල්ලා අපේ මේ සෑම්ට දෙන්න ඕන හරි I think I took photos of all සිම්බල් the ඔක්කොම ටික symbols. හොයාගත්තා අපි I hope Sam will appreciate my photography skills. හරි යාළුවනේ අපි මේකට ගිහිල්ලා අරුණේ වෙන්න ටක් ගාලා අපි සිම්බල් ටිකත් බාස්කට් එකට දාගෙනම සිම්බල් එකයි මේ පොතයි දීලෙමු හරිද උකට මේ මස්රූම් එක මෙතනින් දාගමු
ඊපස්සේ මේ යන්න ඕනේ ෆාම් එකට ගිහිල්ලා පොතයි සිම්බල් ටිකයි දීලා ආයෙමත් අපි සර්කස් එකටම එමු. හරියන්නේ අපිට අග්ගාලා පොතයි සිම්බල් ටිකයි යාළුවට දීලෙමු සෑම්ට. කෝකෝ සිම්බල් ටිකයි පොතයි දීලෙමු. දැනට අපි මේ බඩු ටික මෙතනට දාගමු. හරිද? මෙතනට දාගෙන බඩු දෙකයිනේ තියෙන්නේ. ටක් ගාලා මේ සිම්බල් ටිකයි පොතයි දීලෙමු. දොර වැහෙන්න එපා. මේ දොර වැව්වා උඩට ගියා. හරිද? කැසට් එකක් තිබ්බේ අතන යාළුවනේ. කැසට් Those වැඩක් are නැහැනේ. screaming, "Briny!" Maybe we should check them out. සිම්බල් ටික දීලා These symbols to be the key to well done, Tom. We have සිම්බල් ටික දුන්නා අපිට. දැන් පොත තමයි දෙන්න තියෙන්නේ. පොත තියෙන්නේ මේ හරියනේ. කො පොත බුක් විත් සිම්බල්. හරිද? පොත දීලා ඉතින් පොඩි කතාබහක් යනවා. Great! I think we can figure it out now. I just need to හරියන්නේ think a සබස්ක්‍රයිබ් little. කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කමෙන්ට් වලට මම අනිවාර්යෙන් I රිප්ලයි think I කරනවා. finally figured it out. It looks like these ඔයා මට symbols සපෝට් speak එකක් of දෙන්න. magic of the witch. Also, if I understand correctly, they weaken in the light. That's why the witch placed them in dark corners. Ah, so that's why they faded after I took photos with a flash. They faded? So I'm right. And the witch should become a little මායාකාලයක weaker සීන් එකක් without යන them. යාළුවනේ. Maybe we have a chance. Wait, there is also a message in the book from a certain Jonathan, a magician. The text is, look for answers under the drum with stars. Does it ring a bell? Yes, I saw such a drum in the backyard of the circus. All right. Then go there and see what this magician left us. Just be careful, okay? Same as always, Sam. I have 9 lives, like a cat. Well, about 9. හරියන්නේ දැන් මේගොල්ලන් කතා කරේ මේ කිව්වා මේකේ මේ අර සර්කස් එකේ මොනවද ඩ්‍රම් එකක් තිබ්බද කියලා ඇහුවා. මම කිව්වා ඔව් ඒකේ තිබ්බ මේ ඩ්‍රම් එකක්. I wonder what's for මේක sale කිව් here. අරක කිව්වා Let's පොතෙන් use a බලලා මේ pharmacy. ඩ්‍රම් එක යට තියනලු දෙයක්. ඒකෙන් අපිට ලොකුම ලොකු උදව්වක් ගන්න පුළුවන්ලු. හරි දැන් අපි යන් සර්කස් වලට. සර්කස් එකේ ගිහලා ඩ්‍රම් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. හරියන්නේ අපි සර්කස් වලට තාම මේ මෂ්රූම් එකත් එකපාරම අරන් යන්. කො මෂ්රූම් එක හරි මෂ්රූම් එක අරන් යන්. අර අතන ඉන්නේ. බලමු කොයි පැත්තටද එන්නේ. මේ පැත්තට. ටක්කර ෂින්නික්ක මේ පැත්තෙන් යන්. මොකටද සැලෙන්නේ? ආරු කොයිද ඉන්නේ? නෑ මේක තමයි ඩ්‍රම් එකක් තිබ්බේ ඔයගොල්ලෝ මතක ඇති. අර තියෙන ඩ්‍රම් එක හරියන්නේ මේ මෂ්රූම් ටික මේ කල්දේරෙමට දාගන්න ඕනේ. හරිද? මේකට දාගත්තට පස්සේ මේ ඩ්‍රම් එකෙන් අපිට උදව්වක් ගන්න පුළුවන් කිව්වා. හරි. This is a really great place for a stash. අපිට මේ බඩුව මේ භාණ්ඩය අපි අරයට දාගමු. හරිද? මේ පැත්තට දාගමු. බයිසිකල් එකට තමයි දාන්න ඕනේ. බයිසිකල් එකට තමයි දාගන්න ඕනේ. මූ මෙතනටත් තියෙනවා. අපි මේ පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. මේ මෙතන මැප් එකකුත් තිබ්බ. මැප් එක කියන්නේ ඒක ලිස්ට් එකක්. ලිස්ට් එක අරගෙන අර මතකද මේ I wonder. what අපේ were the සමන්තා lab කියන results? යාළුවට බැන්ඩේජ් එක ඇදුවා වගේ ලිස්ට් එකක්. අන්න ඒ වගේ ලිස්ට් එකක් තමයි මෙතනක් තියෙන්නේ. ඒ ලිස්ට් එකක් දාලා අපි මෂ්රූම් එක දැම්මම නෑනේ. ඒකෙත් තියෙනවා පොඩි බේතක්. අන්න ඒකත් ඕනේ I නේද? think I'm already hallucinating from the vapors of the potion. හරියන්නේ අපි මේක දාගමු. Gross. කොහෙටද දන්න? ආයෙමත් අපි මේක දාගමු මේතන ඩ්‍රොප් කරගමු. හරිද? තායි අපිට වැඩි එන්න ඕනේ. මොකන්ට යාරුනේ මට ඒතන පෙන්වන්න බැරි වුණා. ඔයාලා මතකද ලෙයාවල තිබුණා අර මේ ලීගේ ඇතුලේ බැන්ඩේජ් ගවන්න ඇද්දි පොඩි පඩි බෙලක් තිබ්බා. හරිද? පඩි බෙල දකින්න ඇති. පඩි බෙල උඩට ගියාම පොඩි දොර කෑල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා මේ පොඩි චේන්. ඒ කියන්නේ දම්වැල් ගාලා. ඒක කපන්න අපිට ඕනේ මේව කටර එක. යකඩ මේ බෝල්ට් කටර එක. කටර එක තියෙන්නේ මෙතන. හරිද? මේ හරිය තමයි බෝල්ට් කටර තියෙන්නේ. Like a real මේක person. ඇතුලේ විතරයි. හරිද? Don't tell my mom about this. මොකද අපි මේකත් ගෙනියලා බඩු ටික මේකට දාගමු. හරිද? අම්මට සිරි දැක්කා. එන්නකො ඔයා.
අපි යන්න යන ටග්ගල ලෙයාවලට ගිහිල්ලා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලලා අරන් එමුකෝ. හරියන්නේ අපි ටග්ගල ලෙයාවලට ගිහිල්ලා අර බෝල්ට් කටර් එකකින් මොකද්ද තියෙන්නේ කියලා බලලා එමු මොනවද තියෙන්නේ කියලා බලමු. එයානේ මේ තියෙන්නේ ඔයාලට පේන්නේ නැතිනේ. මේ චේන් ටික කපා ගමු. මෙතන සම්මානෙකුත් තියෙන වැඩක් නැහැ. ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ. ගැටලුනේ ඔයාලා මගේ වීඩියෝ එක බැලුවා නම් පළවෙනි හොරර් ටේල් 1 එක බැලුවා නම් ඔයාලා මතකයි මේ තැන. කියන්නේ මම බලලා ඉන්න කියන්නේ මම. මේක ඇතුළට එන්න ඉඩ තියෙනවද? ඒ අඩ උදැන්ටමත් ඇවිල්ලාද කොයිද? According to the writing on the box, this water pistol belongs Balanda. to Anna. දැන්ටමත් ඇවිල්ලාද? නෑ ඒ අර පල්ලෙයා සද්ද වෙන්නද? ටක් ගාලා අපි මේක දාගෙන යමු මේ ෆාම් ගිහිල්ලා අර ෆාම් ආවා. ෆාම් වලට ගියාට පස්සේ අපි මේ යාළුනේ මේ ගන් එක ටක් ගාලා ඩ්‍රොප් කරගෙන යමු. ඩ්‍රොප් කරලා අපි යමු යාළුවනේ ආයේ ඔයද සගස් වල 1 2 3 බඩු 3යි ගන්න තියෙන්නේ. ටක් ගාලා යමු. ටක් ගාලා යන්. ටක් ගාලා මේට යමු අපි. මේක ගත්ත මොකද මැප් එක නෙමෙයි මොකද ලිස්ට් එක සමාවෙන්න. කෝ අරය නන්නේ පේන එන්නකෝ මේ පැත්තට පොඩ්ඩක් එන්නකෝ. එයා උගුළු දානවා නම් මටත් උගුළු දාන්න පුළුවන්. ඇයි බැරිද මට උගුළු දාන්න? ටක් ගාලා මේකත් දාගෙන ගලෝ ගනීද ගලෝ ගත්තොත් තාත් උගුලක් දාලා ඌ ආව කරනවා. තාම ගලෝ ගත්තේ නෑ. ටක් ගාලා යන්කෝ අපි. ටක් ගාලා යන් අපි යන්නේ ෆාම් වලට. ෆාම් වල තමයි දැන් පොඩ්ඩක් වැඩ ටික තියෙන්නේ. හරිද? හරි. හරියනේ ෆාම් වල තමයි දැන් වැඩ ටික තියෙන්නේ ගොඩක්. මේ බඩු ටික අපි අර පැත්තට මේ ඩ්‍රොප් කරගෙන යමු. එතකොට ලීසිනේ මේක මෙතනට දාගත්තා. මේක ආරු වෙනවා දැක්කද? බලමු ඇතුළට එයිද කියලා. ආවෙ නෑ. මට යන්කෝ එළියට යන්. හරි ආවනේ. දැක්කේ නෑ මීට ෂේප් එකේ අන්න ෂේප් එකේ අයියෝ කරන්ට් එකට වදින්න දාන්න. වැදුනා. මෙතනට දාගත්තෝ. අපි තව බඩුවක් ගන්න තියෙනනේ. තව එක බඩුවයිනේ. ටක් ගාලා එකත් අරන් එමුකෝ. මොකද එලික්සර් කියනනේ. එලික්සිර් එකත් අරන් මේකට ඩ්‍රොප් කරා. මේක ලිස්ට් එක දාගමු මෙතනට. ලිස්ට් එක දාගත්තට පස්සේ මේ මෙතන බඩු තියෙනවානේ. මේක ගත්තා. මෙතනට දැම්මා. කොයිද ඉන්නේ ඇතුළේ කොයිද? යන්කෝ. මේ වෝට ගන්න එක ගත්තා. මේකට දාගත්තා. අනේ සද්දයක් එනවනේ. අරේ කටාන යන නිකන් අර බලේ යම්ුණාට පස්සේ ගොර ගහනවා යන්නේ අර නවන්න. දැන් කන්ටිනියු දෙන්න. අර Tony, I do hear someone outside the window. Sam, do you copy? Sam! සෑම් කියනවා ටොම් මේ මගේ මේ මොනවද ජනේලෙන් කවුරුහරි මේ සද්ද දානවලු. එංගන දැන් මේ ටොම් යන්නේ කිය බලන්න. හරිද? මොනවා සීනේ වලමාරද? මොනවා වෙලක් දන්නේ බලමු. මේ කඩාගෙන ගෙනියලා. මොනවද ලියලා? whichගේ ඒ කියන්නේ මායාකාරී නෝට් එකක්. It's time which note? Boy, your little friend and I are going for a walk.
if you want to try to serve her, meet me in the circus tent. Time is running now. ඒ කියන්නේ යාළුවනේ මේ කොල්ලෝ ඔයාගේ පොඩිම පොඩි යාළුවා මාත් එක්ක ඇවිදගෙන යනවලු. හරිද? ඊට පස්සේ තව එකක් ලියලා තිනවා ඔයා try කරනවා නම් ඔයා උත්සාහ කරනවා නම් ඇයව බේරගන්න මායාකාරීව මේ හම්බ වෙන්නලු සර්කස් එකේ ටෙන්ට් එකට. ඒ කියන්නේ සර්කස් එකේ ටෙන්ට් එක කියන්නේ යාළුවනේ කියන්නේ ජෝකර්ගේ කට ඇතුළේ. හරිද? time is running now. Final battle. ටයිම් එක ගොඩක් ටයිම් එක දුවනවලු. ටයිම් එක විනාඩියක් පාසා එයාට කරදරයක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා තමයි කියන්නේ. කො බැහින්නෙත් නෑ අප්පා. හරි. ඊට අග්ගල මේ පැත්තෙන් යන්. අවසානයේට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අර ජෙට් එක නේ යන්නේ. ජෙට් එකක් නේ කියලා තියන්නේ අර. මරුනේ. අර ඌ ජෙට් එක තමයි කියලා තියන්නේ. මේ මොනවාද මේ බලන්නකො. මේ මොකුත් නෑ යන්කෝ. වෙලාව යනවා. යන් අපි යන්නේ සර්කස් වලට. සර්කස් එකේ තමයි ඉතින් අන්තිම බැටල් එක තියෙන්නේ. අන්තිම ස්කීන් එක. හරියන්නේ දැන් අපි හොරල් ටෙල් 3 එකෙත් අවසානයේ කරා ළඟා වෙනවා. හරියන්නේ මේ ගන් එක අරන් යම් මේ ගන් එකෙන් විතරයි මේ මායාකාරගේ බලය නැති කරන්න පුළුවන්. බලමු මෙයා කොහොමද කරයිද කියලා. මායාකාරිය පරද්දයිද? තව වෙන මොකක් කරවේද කියලා බලමු. ඇවිල්ලා. The girl screamed and called for you. How pathetic. අයියා මම සතිරිය වැඩි කරන්න. My arms. We'll see you දැන් stupid. කොල්ල ඇවිල්ලා ඉන්න. අරු මීට එනවා ඉතින්. Girl. Are we on the beach, Tommy? Oh, what a scary one. what a pistol. Oh, I'm scared. I'm sorry for you. හරියන්නේ Let's see who has the last laugh. දැන් ඊතන්ට විදි. ඉත්තා. හරි දැන් ඊතන්ගේ බලේ නැති නෝන්න වන්න යාළුවනේ. හරි ඊතන්ගේ බලේ නැති වුණා. What's wrong with me? Where am I? Where's Dad? Ethan, it's not your dad. It's a witch. And this isn't a celebration. It's some kind of evil ritual. Come to your senses. Do you remember how you wanted to make a lot of friends? I'll be the first, I swear. Just help me fight the witch. ඌ කියනවා ඊතන් මේ ඉන්නේ වගේ තාත්තා නෙමෙයි මේ ඉන්නේ මායාකාරිය. මේ කොහොම හරි අපිත් එක්ක එන්න මගේ යාළුවන්ව බේරගන්න කියලා. You will never have. මේ බෝතලෙත් නැති කරා කැඩුවා. මායාකාරී තමයි කැඩුවේ. එතකොට මේ මායාකාරිය පරද්දන්න බෑනේ. Too bad. They won't see you paper girl in මල්ල ගත්තා. Help. Goodbye, boy. බලමු මොනවා වේද කියලා. ඊතන් බේර ගනීද? අයියෝ යාළුවනේ තුම්ම ගල් කරානි. අයියෝ time for our ඌ පට්ට වැඩක් යාළුවනේ ඊතන් සෝරි සමාවෙන්න ඊතන් නෙමෙයි ටොම් පට්ට වැඩක් සුපිරිම වැඩක්. මන්තරයක් චප කරනවා මොකක් වේද බලමු. ගින්දරකුත් එනවනේ. මේ කවුද මේ? කෙල්ලෙක්නේ. ඊතන්ගේ සහෝදරිය. හරිනේ. to be continued. හරියන්නේ එතකොට අපිට අවසානයේට තේරුම් ගන්න වෙන්නේ එපිසෝඩ් 4 දී ටොම් මැරෙනවා. හරිද? ඊතන් තමා එතකොට දැන් 1 2 3යි ටොම්නේ මේන් කැරක්ටරේ අපි ප්ලේ කරේ ටොම් වනේ. එතකොට ඊතන් අපිව මරන්න ආවේ. එතකොට මේ 4 වෙනි එකේ ඊතන් තමා අපි ප්ලේ කරන්නේ. කියන්නේ මේන් කැරක්ටර් ඊතන්. එතකොට 1 2 3 අපිව මරන්න ටොම්ව මරන්න ඊතන් ආගේ ඊතන් මරන්න වෙනවා සහෝදරිය. ඒ කියන්නේ සිස්ටර්. බලමු. 4 වෙනි ගාවත් මම ටක් ගාලා මේ ගේන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි මේ ගේම් එකත් මෙතනින්ම ඉවර කරමු. එහෙනම් subscribe කරලා තර subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ඉතින් අදට ගෙන් එන්න හැමෝටම සුබ දවසක්.